සිරිපාදේ කරුණාකරන්න තමයි යන්නේ. දැන් අපි කොළඹට ආවා. කොළඹට ඇවිල්ලි ඉවරලා දැන් අපි යන්න හදන්නේ කෙලින්ම රත්නපුර වත්තේ. මාසෙකින් හතර ගියා. අඩු හතරනේ. අඩුවට පස්සකට තමයි නැග්ගේ. ඉතින් දැන් අපි කෙලින්ම යනවා රත්නපුරට. රත්නපුරෙන් බැහැලා ආයෙ අපි ගන්නවා පලාපත්තල බස් එක. ඊපස්සේ පලාපත්තලින් තමයි මේ පාර කරුණාකරන්න ඉන්නේ. ඉතින් දැන් බස් එකේ ඉන්නේ. ඉතින් බස් එකේ ඉතින් ලොකු දෙයක් බලන්න නැහැ. දැනග නැහැ අද. ඉස්සරහට ගිහලා වීඩියෝ එක කන්ටිනියු කරලා යන්න. see you. ट्रैक එක එන්න මවුල සින්දුවේ වචන 10ක් කියන්නේ ඔව් වාර ඕන් ඔක වහපන් සින්දුවක් කියන්න සමන් කුමාර මතුග මගේ ඇස් ඔය ඒකත් සම්පර ගණක් කිය ඕරු මත ආලා ඉදවතේ කුමගේ ඔබගේ ඔය සූරයත් දරා දැන් අපි රත්නපුරට ආවේ. රත්නපුරට ආවා. අපි කොහෙන්ද නැගේ කොළඹ. පැය කොච්චර විතර වෙලාවක් ගියාද මචං? පැය 3:00 පැය 3:00කට පස්සේ ඉතින් අපි ආවා කොහෙටද? රත්නපුරට. දැන් රත්නපුරෙන් නැගලා අපි යන්න ඕනේ කොහෙටද මචං? පලාබද්දරට නේ. දැන් අපි පලාබද්දර පස්සේ ගන්න තමයි දැන් මේ යන්නේ. ඕකේ. ඈ? මේ පිටම තමයි ගන්න. ඉස්සලාම සියලු සහෝදරත්වයන් අවසරයි මා මෙතනට පැමිණියේ ඔබ හමුවේ වදම් පිටක් ඔබ හමුවේ වදම් පිටක් ඔබ හමුවේ තැබීමයි ඒවා වදම් පිටක් ඔබ හමුවේ තැබීම අප හමුවේ වදම් පිටක් ඔබ හමුවේ මේ දැන් මෙතනින් පටන් ගත්තා මෙතනින් පටන් ගත්තා අර වරේ ඒ කෝඩු පැකට් එකක් ගනින් අරුණ කෝඩු පැකට් එකක් ගන්න අපි ඔෆිස් එකෙන් ආවේ 11:48ට විතර ඊට පස්සේ කොළඹට 4:00 විතර ඉදිරි කොළඹට ආවේ ඊට 4:00 නෑ බා රත්නපුරේට ආවේ 4:00 ඉදිරි රත්නපුරේට ආවා රත්නපුරෙන් පලාබද්දර බස් එක අරගෙන පහයි හරියට පැයක් ගිහලා තියෙනවා මෙතෙන්ට බස් එකේ යනවා නම් ඒ විදිහට ආවයි
හරි අපේ හිටියා කෝඩු කට්ටිය 4 දෙනෙක් හිටියා. ඉතින් අපි කෝඩු පකොඩුත් අරගෙන සිරිපා කරුණා කරන්න මෙන්න මෙතන ඉඳන් තමයි පටන් ගත්තේ. මෙතන ඉඳන් පටන් අරගෙන තව ටික දුරක් ඉස්සරහට ගියාට පස්සේ අපිට පඩුරු ගැට ගහ ගන්න ඕනේ. අතේ කියන්නේ ඇත්තටම අතේ පඩුරු ගැට ගහගන්නේ කෝඩු කට්ටිය. මේ අපිටත් ඕන නම් ගැට ගහ ගන්න පුළුවන්. මේ 14 වෙනි පාර නැහැ ඉතින් මං ගැට ගහගත්තේ නැහැ. ඒ කියන්නේ පළවෙනි පාරට යන කෝඩු කට්ටිය තමයි ඇත්තටම මෙතනදී පඩුරක් ගැට ගහන්නේ. තව ඉස්සරහට ගියාම පන්සලක් හම්බ වෙනවා. අපි යන්කෝ එතනට. හරි මේක තමයි අර කොහෙද පලාපත්තරයට සිරිපාත කරුණා කරන්න මුලින්ම තියෙන තැන. මේ මෙතෙන්ට ඉලි කරලා කෝඩු කට්ටියට අපේ පඩුරක් බදිනවා. ඒ පඩුර ඉතින් නැගලා බහිනකම් අතේ තියාගෙන ඉන්න ආයි මෙතනදී එයාලා බැදලා පරිස්සමෙන් ගිහින් ඇවිල්ලා ඉතින් බැදලා යනවා ආයි ගෙදර. කරුණා කරන්න කලින් ඉතින් මෙතෙන්ට ආවිල්ලා පඩුරක් බැද ගන්න ඕනේ අතේ කෝඩු කට්ටිය. එහෙම තමයි මෙතන චාරිත්‍ර වාරිත්‍ර ටික වෙන්නේ. තුන් දෙනා නේද අපි? තුන් දෙනා හතරක්. කාසිය හතරක් අරගෙන කාසිය හතරක් අරගෙන ඕ ඒගොල්ලෝ ඉතිරිලා දුන්නා ඉතින්. කොහොමද කොහෙද ගියේ? අපිද? අපි ගම් එක එක තැන් වල ඉන්නේ මේ ඔෆිස් එකේ නෝ. ආයෙත් දෙන්න. ඉතිරිලා තියෙන දිගේ එක. තියෙනවනේ ඒක දෙන්න. එන්න අතුලට එන්න ඔයගොල්ලෝ. ඕනිදන්නේ ඔක්කොටම ආශිර්වාද කරන්න. භව බාර ආරං ලෝකුත්තමං සරණතං යදි දේව දේවං ජිනේන්ද්‍ර සිය පවරං සිර දාන් වරන් ඉදි. අවුල්ද? නෑ පිස්සුද මචං. මම මේ හරි අපි දැන් වෙලාව 6:21යි. ගෙනාපු බට්ටිය කෑවා කට්ටිය රෙඩි වුණා පඩුරු අතේ බැදගත්ත. ඉතින් දැන් තියෙන්නේ කරුණා කරන්න තමයි. ඔව් ඒ පාරේ තමයි යන්නේ. මේ අර මුදුන කියන්නේ ලයිට්. ඔබ මේ මළුව පේන්නේ නැහැ මෙතනට ඔතේ. ඒකවල මෙතනින් කන්දෙන් එහා පැත්තට යන්න ඕනේ. ගිහිල්ලා ඒ මළුව පේන්නේ නැහැ මචං. ඒකවල මේ කන්දෙන් එහා පැත්තට ගිහලා අර ලයිට් පේන්නේ එහා කන්දෙන්. ඒකෙන් ඔහම එහා පැත්තට බහිනවා. බහැලා යන්න තියෙන්නේ ගොඩක් දුර ගියාම රැයට ඒ කියන්නේ 7ට 8ට වගේ 9ට වගේ බලා ගන්න පුළුවන්. තාපේ 4කින් ඉතින්.
ඕ ඊට පස්සේ මචං මේ පලාබද්දලේ පාරට සෙට් වෙනවා කුරුවිට පාර වංගෙඩි කළද මොකක්ද ඒ ඔතනදී තමයි සෙට් වෙන්නේ කුරුවිට පාර ඔය මැප් එකේ තියෙන මචං. මෙතන මේක ළඟ වගේ වුණාට දෙහින වංගු දුරක් තියෙනවා. මම බලන්න මෙහෙ පැරමීටර් තමයි. දැන් කුරුවිට ගනින්කෝ මේ කුරුවිට මේ හරිය මේ තියෙන කුරුවිට පාර. ඔන්න ඕම මේ තියෙන ඒරන්න. ඔන්න ඔය පාර මචං මෙන්න මෙතනද කොහෙද? මෙන්න මෙතනද කොහෙද පලාවද්දලයි කුරුවිටයි සෙට් වෙන්නේ. ඔව්. හරිද? හරිද ඔය හරිය ඉන්නේ කෝල්ලක් ගම්. ඒකෝද දැන් අපි යන පාරයි මේ පාරවල් දෙක සෙට් වෙනවා. සෙට් වෙනවා. ඔව්. එතන තමයි මේ මට නම් මතක නැහැ වංගෙඩි කළද මොකද්ද කියන්නේ. එතන මේ සෙට් එකෙන් යංක උඩට යද්දි සෙට් එක දාලා. හයි පහළට ගිහින් දාන්න. මට කන්න බෑ. ඔයාලා කනවද? අත හොදන්න කොහෙන්ද? උඩින් තමයි රඩි. උඩින් නෝනේ. ඔව්. දාලා දෙන්නේ. ඈ? මම චූට් එක ගන්න. මට මේ ඇති. අපි අද දැක්ක එකේ පාර දිවා. චූට්ටක් දාන්න අම්මෝ වැඩි. අයියෝ මට උට්ටක් බෑ කන්න බෑ කාලා ලගින්න. මම යනකම් ඔව් ඔව්. අපිට පලාබද්දරින් ටික දුරක් උඩට ඇවිදගෙන ඉද්දී අපිට හම්බුණා බත් දන්සලා. මේ බත් එක නම් සුපිරි. මං ගොඩක්ම කෑවේ නෑ මොකද මේ බඩ පුරව ගන්නත් අවුල් නිසා මම ඇත්තටම මේ බත් එක කන්න මාරම රහයි. මේ ඉතින් මං ඇති වෙන තරමට බෙදාගෙන ඉතින් කාලා අපි ඉතින් කට්ටිය උඩට ආයි කරුණා කරන්න පටන් ගත්තා. එතකොට බත් දන්සල දුන්න කට්ටියට ගොඩක් පිං. මේ අපි බලමු ඉතින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. ඔහොම ටික දුරක් නැගගෙන එද්දී ඒ වාකට හම්බෙන නැවතුම් පොලක් තමයි ඔය කොකටිය කන්ද කියලා කියන්නේ. ඉතින් මෙතනින් පොඩ්ඩක් ගිමන් හැරලා ඉස්සරහට යන්න පුළුවන්. මේ පළවෙනි තැන තමයි අපිට හම්බුනේ. තව ඉතින් යන්න සෑහෙන දුරක් තියෙනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා. මෙන්න මෙතන නම් ඇත්තටම පොඩි අසාධාරණයක් වෙච්ච වැඩක් උනේ. කියන්නේ දැන් අපි පල්ලෙහා කඩවල් තියෙනවා. ඒ පල්ලෙහා කඩවල් වල ග්ලූකෝස් පැකට් තියෙනවා. ඉතින් මේ ග්ලූකෝස් පැකට් වල ඇත්තටම මේ ඒගොල්ලෝ භාගයක් අරගෙන ඊතුරු භාගය ඒගොල්ලෝ මැෂින් එකකින් සීල් කරලා ආයේ බොක්ස් එක ඇතුළටම දාලා තමයි දීලා තියෙන්නේ. කියන්නේ ග්ලූකෝස් පැකට් එකේ ප්‍රයිස් එකම අපි ගෙවනවා. හැබැයි ඒකේ භාගයක් ඒගොල්ලෝ අරගෙන වෙන පැකට් වලට පුරවලා තියෙනවා. අපිට මේ පැකට් එක ගත්තාම එතන පේනවා. ඉතින් ඒ වගේ අසාධාරණ කඩවලුත් තියෙන මේ ඔයගොල්ලෝ දෙයක් ගත්ති පොඩ්ඩක් පරිස්සමට බලලා ගන්න ඉතින්. ඈ? ඉන්න කතා කරලා. ලීනි අක්කේ. ඇවුනද? යක අඩේ ගිහින්. ඇහුණා නේද උඹ? අයකද කෑ ගහලා වරෙන් උඹ මේ උඩ. අලා. කරදරේ. ලීනි අක්කා විතරක් දන්නේ නැහැ.
කොහොමද යෑම? යෑම ආයි. ලිහිණිහෙල පහ වුණාට පස්සේ ටික දුරක් ඇවිදන් එද්දී ටික දුරක් නෙමෙයි ඇත්තටම ටිකක් දුර එන්න ඕනේ. එතකොට හම් වෙනවා ඔයගලන්ට කටු කිතුල වංගුව. හරි කටු කිතුල වංගුවත් පහු කරගෙන යන් ගිහිල්ලා බලමු ඉස්සරහට. අම්මට සිරි මං හිතුව වතුර පොතේ වෙල්ලා ගියා. කූල් එක. මට එපා. ඔයා ගත්තද කූල් එක? අපරාධේ. වතුර කොහොමත් කූල්. අපි මේ බලද්දි කට්ටිය නෑ. ගන්න ඔයගොල්ලෝ හොදයි ඉතින් ඒක. මේ මෙතනට කියන්නේ මොකද්ද? දන්නේ නෑ නේ. හරිද? ඊට පස්සේ කොඩිය කියන ප්ලේස් එක පව් කරගෙන ආවට පස්සේ අපිට එනවා හම්බෙනවා කළු ගගේ ආරම්භය. මෙතන ඉතින් කළු ගගේ ආරම්භය කියලා මෙතන මේ විදිහට ගහලා තියෙනවා. ඉතින් ඒකත් පහු කරන් තව සෑහෙන දුර යන්න ඕනේ ඉතින්. ගිහලා බලමු. ඊට පස්සේ හම්බෙන ප්ලේස් එක තමයි මේ ගජමන්සල. ගජමන්සල කියලා කියන්නේ ගජමන්සල දිය බෙත්තම. සෑහෙන යන්න දිනවා ඉතින්. ගිහලා හම්බෙමු ඉතින් මේ බලමු ඉස්සරහට. ඊට පස්සේ ඔම විදගෙන ඉද්දී අපිට සෙට් වෙනවා ගෙත්තම් පාන නැත්තම් ඉතින් මේ ටිකටු පානෙන් අපේ කෝඩු කට්ටිය අපේ කෝඩු පැකට් වල තියෙන චූටි නූල් බෝලයක් ඒක අරගෙන ඉතින් මෙතන බද්දිනවා. ඊට මෙහා පැත්තේ තියෙන චූටි ටැප් එකක් වගේ එතන සීද කකුලෙන් එන. ඊට පස්සේ එතනින් ඇත්තටම නාන කට්ටිය නාගෙන දෙයි බෑ ඔළුවේ ගාගෙන යන්න පුළුවන් ඉතින් පට්ට සීතලක් තියෙන ඉතින් සාමාන්‍යයෙන් කෝඩු කට්ටියට ඕක අනිවාර්යෙන් කරන්න ඕනි ඉතින්. ඒ ටිකත් අපේ 4 දෙනෙක් හිටියේ 4 දෙනාත් කරා. ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා. ඊට පස්සේ ටික දුරක් ඇවිදන් ඉද්දී හම්බෙනවා ධර්මරාජගල. ධර්මරාජගල ඉතින් මේ හරි තමයි දිවා ගුහාව තියෙනවා කියලා කියන්නේ. ඉතින් මම නම් දැකලා නැහැ. ඒක තාම හොයාගෙන නැහැ කියලා කියනවා. ධර්මරාජගලට මේක පව් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ගිහිල්ලා බලමු. හරි ඔන්න ඉතින් දැන් නම් ටිකක් ළඟයි. දැන් ඉතින් අපි ඉන්නේ සීත කකුල ගාව. සීත කකුලට සාමාන්‍යයෙන් මළුව පේනවා ලස්සනටම. මේ දැන් නම් ටිකක් ළඟයි ඉතින්. බලමු. අපි දැන් පලාබද්දර පාරෙන් නැගලා මළුව පේන දිහාටම ඇවිල්ලා ඉන්නේ. අතන චූටි
මේ වීඩියෝ එකේ චූටි ඩොට් එකක් වගේ පේන්නේ මළුව මේ මම කැම් එකේ හරියට පේන්නේ නැහැ. ඉතින් දැන් මළුව ගාඩම ඇවිල්ලා තියෙන තව ටිකකින් මහගිරි දබේ සෙට් වෙනවා. මේ එතෙන්ට ගිහිල්ලා බලමු. ඉතින් බලන්න දෙයක් නැහැ රෑයින්ද. පේන්නේ නැහැ හරියට වීඩියෝ එකේ. සයිට් තියෙන තැන් වල වීඩියෝ එකක් ගහලා තියෙන්නේ. ඉතින් බලමු අපි මළුවට ගිහිල්ලා. යන්ද මළුව ආංගරතන ඈත උඩ පොඩියට පේනවා. ඉතින් මේ වීඩියෝ රෙකෝඩ් එකට නම් එච්චර හොඳට පේන්නේ නැහැ. අපි අංගු ඉස්සරහට ගිහලා බලමු. දැන් අපි ඉන්නේ හීන් ගගුල ගාව. හීන් ගගුලට ලස්සනට පේනවා මළුව. රෑයින්ද එච්චර මගේ කැම් එකට අහු වෙන්නේ නැහැ. හැබැයි මේ ඇස් දෙකෙන් බලද්දි මාර ලස්සනට පේනවා. ගන්ටාර සද්දෙත් ඇහෙනවා. හරි අපි තා ටිකක් ඉස්සරහට යමු. දැන් ඉන්නේ අපි හැරමිටි පානගාව. ඉතින් හැරමිටි පානගාව ඉඳන් නම් ඇත්තටම ගොඩක් ළඟයි දණ්ඩාර සද්ද ඇහෙනවා. ඉතින් ඒක තමයි තියෙන එකම මොරාල් එක මේ වෙලාවේ. ඉතින් කට්ටිය ගොඩක් හැක් වෙලා තමයි ඉන්නේ. අපි දැන් හැරමිටි පානකට ආවනේ. ආන් අතර මළුව තියෙනවා මේ හැරමිටි පාන පිටිපස්සේ මේ තව යන්න තියෙනවා. ඉතින් ටික දුරක්. පොඩි සීතලක් තියෙනවා. ජර්සියක් තියෙනවා නම් මේ දිහා උඩට නෑනේ. එතකොට ඔය පලාබද්දල රජමහාවතට සෙට් වෙන එකපාරක් තමයි කුරුවිට පාර. ඇත්තටම මම කුරුවිට පාරනුත් 6 පාරක් විතර ඇවිල්ලා තියෙනවා. දැන් කුරුවිට පාරත් ඔය රත්නපුර පාරටම තමයි මෙතන මැකින් සෙට් වෙන්නේ. ඇත්තටම කුරුවිට පාරේ පඩිපෙළවල් ටික සෙට් වෙන්නේ මෙන්න මෙතනින් පස්සේ. එතකන් කුරුවිට පාරේ තියෙන්නේ කැලේ මැද්දෙන් එන එක තමයි ගස් මුල් උඩින්. අම්මේ හරි දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා ආවා අන්තිමට මකර තොරණ ගාවට. ඉස්සරහා තියෙන ඉතින් මකර තොරණ. දැන් නම් මළුවර ගොඩක් ළඟයි. කුරුවිට පාරක් සෙට් වෙලා පලාබද්දර පාරක් සෙට් වෙලාට පස්සේ තමයි මකර තොරණ සෙට් වෙන්නේ. ඉතින් මේක ඒ කෝපි දෙන නෑ. කෝපි එකක් බීලා ගියා කිය. එන වැඩන්නේ. ඇයි? ඇයි ගෑ? ඇයි? ඉතින් අපි තා ටිකක් ඇදෝට ගිහලා ගමු. එන අරපැත්ත ගන්න ඕනේ. අන්තර ඇසෙනවා. හරි අපි මකර තොරණත් පහු කරගෙන මකර තොරණේ කෝපි දන්සලත් වැදගෙන අපි ටිකක් ඉස්සරහට ආවට පස්සේ අපිට සෙට් වුණා මැල්ලමල කතුර. මැල්ලමල කතුර කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ මේ ප්ලේස් එක හරියට. ඉතින් මෙතනත් ඔයාලට රෙස්ට් කරලා තඩියක් උඩ නගින්න පුළුවන්. දැන් නම් ගොඩක් ළඟ. හරි නේද? දැම්ම නේද? ඕකේ. හරි ආඩියාමල තැනටත් ආවා. මෙතන කට්ටිය රේස් කරයිද කියලා නම් දන්නේ නැහැ. බලමු. අපි මහන්සි දිසයි. තා ටික දුර යන්නදී හරි
හරි දැන් නම් අපි හුලං කපොල ගාවටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන උඩ තමයි මලෝ තියෙන්නේ. දැන් ඉතින් කට්ටියට වෙන්න තියෙන හරියල ඔක්කොම වෙලා පුදු මාංශයක් කියලා තියෙන. ඉතින් තව චුට්ටයි. ඉතින් සතුටුයි දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන ඉඳලා. Yang jutai, sa jutai kan ya, ilah ni. Ya. Manggahan padang kan? යන්න හරි යා ගහගෙන ඉන්නවද අනේ අපිට යන්න ඉඩ දෙන්න අපිට බයින්ද දෙන්නලා මට කියන්නේ ගාල් අර කඩේ ගාවේ ඉඳන් එදේ බලන්න අම්බෝ ආයිය පල්ලේ අයිද දිනවා මෙතන හිර වෙලාද ඒ වගේ මේවා රෝස පාට මේ පැත්තෙන් උන් නගිනවනේ බහින්න වෙන්නේ නැහැ නේද
Ini dah macam. Dah. Kau dah over var. Hej. Okay, Peter tog sig. Undskyld, jeg tager lidt billede. Ja, og så går vi ned. Ja, ja. De andre venter også på det. Det lader mig i gang. Ned i vandet da. Nej. Så han igen, vi skulle hoppe over. Er I sure? Vi skal over igen. Altså man får det så dårligt, men altså de er jo fucking... Jeg er altså lidt... अरे मांझले सीधी बार बिना ये Jeg tror, vi er lidt noget. Tarik tu air. Batang ni apa terbangun ni? Det er meget dybt, så det er større. Jeg kan ikke lade blive at gå på broen her. Det er virkelig, det er en lort, de her. Det var lige dem, vi skal ned af, jo. Det synes jeg, det er virkelig det her. Nu er den helt fremme i solen. Ej, det er virkelig. Dapat ada wiman dori ini petung pawon bihite hama dia pernah
ඔක්කොම බහිනේ උන් විතරයි ඉන්නේ මේවා. නගිනේ උන් නෑ බා. හැට්ටන්. ගෙත්තම් පාන නේද? ගෙත්තම් පාන නූල දිග බලපන්. කණ්ඩක් මදි. ඈ? පන්දක් මදි. තේරාට ගෝපි ඈ? තේරාට ගෝපි ඒ මොකද්ද බං ඒ රහ? තේ රහට මේ යකෝ කියන්නේ තේ කහට කෝපි කියලා කියන්නේ. තව පොඩි කාලෙක මචං අන්න අර ටැප් එකකින් ඔළුවල් වලක් නෑ බං. කෑ ගහගෙන නෑ බං. නේද? නැත්තම් ගොඩක් වතුර එනවා. ඒක ඒ තරමට සීතලයි බං. මේ සීතල. පොඩි කාලේ. ඔව්. ඔතනින් නාන. ඔරිජිනල්ද ලෝකල්ද මෙහෙම දන් කියලා දන්නේ නැහැ. කොහොම හරි ඔතනින් එද්දි නානවා. ඔතෙන් තමයි නාලෙන්නේ කියලා. ඔතන දෙහි කපනවා. ඔය වතුරේ ඕන තරම් දෙහි ඇති. මලකට පාටේ කරා. අඩුර බං මේ මෙතනින් ගැට ගහන්න පුළුවන්. තව තැන් තියෙන තව පල්ලෙහා තියෙන මෙතනින් සාමාන්‍යයෙන් ගැට ගහනවා මේ අතේ දිනුනේ.
ඊට ගබුලටත් එතන පඩි පෙළ ඊටම් දෙනවා. පඩි පෙළ ඊටම් දෙනවා. අර අරුන්ට පිටිපස්සෙන් එන්න හැදුවේ මේ ඒක ඉතාමත් කරන්න බැරි විනාඩි 5කට යල්ලා ඒවා අම්මා ඔය කොල්ල දෙන්න ඕන හොඳ හයි හත්තිය තියෙන කොල්ලෙට නැත්තම් ගෑනු නම් ගන්න එකක් නැහැ ඔය කොල්ලේ තියෙන බරට එන්න ඔය කකුල් දෙකම පස් එක ඕන දහස්. පස් එක මේක ඕන දහස්. හා අපි ස්කවුට් කරනවා ෆයිට් කරනකොට මේ වගේ පොල්ලක් අරන් යනවා. අඩි දෙකක් අඩි 6ක් විසයි. පොල්ල පොල්ල. මේ මාළු එකක්වත් නැහැ ඒකෙන් තමයි ඉතින් දාන වැඩේ ඔක්කොම දාන්නේ. නඩේ ගුරානේ එපා එපා බහින්න එපා පිස්සුද කියලා හරි තවත් ඉතින් සිරිපා කරුණාවක අවසානය නේද මේ අයුරින් අවසානයේ රාත්‍රි සමාප්ත වෙනවා එහෙනම් ඊළඟ එකෙන් හම්බ වෙන ලෙස අපි හමු වෙනවා.